Hi viewers, අපේ සෙනසුරු ග්‍රහයාට අලුතින් 128ක් අලුත් moons නැත්නම් අලුත් චන්ද්‍රයන් හොයාගෙන තියෙනවා ඇමරිකා හා කැනඩා හා ෆ්‍රාන්ස් හා ටයිවාන් සයින්ටිස්ට්ලා එකතු වෙලා. මෙයාලා දැන් 2023 සිට ගවේෂණය කර මේ අවුරුද්දේදී මේක තහවුරු කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ සටන් යනු සෙනසුරු ග්‍රහයාට අලුතින් එකතු වෙනවා moons නැත්නම් චන්ද්‍රයන් 128ක්. මේකට කලින් ඒ කියන්නේ මේ 2024 ඩිසැම්බර් දක්වා තහවුරු කරලා තිබ්බා 146ක් moons 146ක් තහවුරු කරලා තිබ්බා. ඒකත් එක්ක මේ අලුතින් සොයාගත් ඒ 128ම එකතු කරනවා නම් දෙනට සෙනසුරු ග්‍රහයාට moonsලා 274ක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ලොකුම විශාලතම ග්‍රහයක් තමයි බ්‍රහස්පති ග්‍රහය. නමුත් බ්‍රහස්පති ග්‍රහයට දෙනටමත් තියෙන්නේ moons ඒ කියන්නේ චන්ද්‍රයන් දෙනට තහවුරු වෙලා තියෙන්නේ 95ක් පමණයි. එතකොට දැන් බලන්න මේ අලුත් චන්ද්‍රයන් ඒ කියන්නේ මේ සෙනසුරු ග්‍රහයාගේ අලුත් චන්ද්‍රයන් 128ක් තෙක්කම මේ 274ක් වෙනවා බ්‍රහස්පතිට 95ක් පමණයි. එතකොට අපේ පෘථිවියට තියෙන්නේ එකම එක චන්ද්‍රයක් පමණයි. නමුත් තාම ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොනොමිකල් යූනියන් මේක ප්‍රූව් කරලා නැහැ. ඒ කියන්නේ තහවුරු කරලා නැහැ. මේ සයන්ටිස්ට්ලා මේක හොයාගත්තට ඩිස්කවර් කරාට ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොනොමිකල් යූනියන් එකෙන් තමයි මේව රෙකෝඩ් වෙන්නේ. එයාලා තාම මේ 2025 මාර්තු වෙනකන් තාම ප්‍රූව් කරලා නැහැ මේ අලුත් 128ක් මේ moons හොයාගත්තේ සිද්ධිය. නමුත් කෙසේ වෙතත් දෙනට 146ක් ප්‍රූව් වෙලා තියෙනවා මේ සෙනසුරු ග්‍රහයාට moonsලා තියෙනවා කියලා. කොකටත් මේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේම මේ සෙනසුරු ග්‍රහයා තරම් අතික ලෙස චන්ද්‍රයන් පිහිටි ග්‍රහ ලෝක වෙන කොහෙවත් නැත කියන එක සත්‍යයි. මේ අලුතින් හොයාගත්ත මේ චන්ද්‍රයන් 128න් 90ක් පමණ ඉර්రెගියුලර් යනු ඒ කියන්නේ මේ එක හරියට ෂේප් එකක් නැති moonsලා තමයි. අනිත් එක මේ පොඩි moonsලා. ඒ කියන්නේ මේ කිලෝමීටර් 1ක් 2ක් පමණක් විස්කම්භයේ තියෙන පොඩි චන්ද්‍රයන් තමයි හොයාගෙන තියෙන්නේ. අනිත් එක ඒවා ගොඩක් ඉර්రెගියුලර් රෙගියුලර් නෙමේ කියලාත් කියනවා. කෙසේ වෙතත් 247ක් දැන් moons තියෙනවා කියන එක ඇත්ත. තව එකක් කියනවා මේ සෙනසුරු ග්‍රහයා තමන්ගේ අර ගුරුත්වාකර්ෂණ බලය නිසා වෙන ග්‍රහ ලෝක වලට නැත්නම් කියුප බෙල්ට් යන අපේ නෙප්ටියුන් ග්‍රහයාට ඈතින් පිහිටලා තියෙන මේ ප්‍රදේශයෙන් moonsලා ආකර්ෂණය කරලා ඇති කියලා. moons කියන චන්ද්‍රයන් ආකර්ෂණය කරලා ඇති කියලාත් කියනවා. ඒකත් එක්කම එක චන්ද්‍රයක් දැන් වෙන චන්ද්‍රයත් එක්ක හැප්පුණාට පස්සේ හැප්පීමෙන් ඒක දෙකක් තුනක් විදියට පත් වෙනවා. එහෙමත් මේ 128ක් ඒ ගණන වැඩි වෙලා තියෙනවා කියන්නේ සාමාන්‍ය හිපෝතිසිස් එකකුත් තියෙනවා. කොහොමත් මේ අලුත් සොයා ගැනීම දෙනට මේ 128ක් චන්ද්‍රයන් දැන් හොයාගෙන තියෙනවා කියන ඒ අලුත් සොයා ගැනීම ගැන අලුත් නිවුස් එක ඔබට අපි ගෙනාවා. එතකොට මේ අපේ සෙනසුරු ග්‍රහයාට මේ 2025 වෙනකොට චන්ද්‍රයන් 274ක් තියෙනවා කියන ඒ අලුත් තොරතුරක් ඔයාලා දැනගත්තා. මේ වගේම ඔයාලා ආශ්චර්යයටපත් කරන මේ තාරකා විද්‍යාව ගැන ෆැක්ට්ස් ඒ කියන්නේ අලුත් තොරතුරු සඳහා අපිත් එක්ක රැඳී සිටින ඔබට ස්තුතියි.